දැන් අපි අතර තරුණ දරු දැරියෝ ඒ වගේම 60 පැනපු අය සඳහා තරඟ මේ රටේ පැවැත්වෙනවා. මේ රටින් පිටත් පැවැත්වෙනවා. ඒ තරඟ සඳහා ඉදිරිපත් වෙන ආධුනික ගායන ශිල්පීන් අ, සමහර විට ඔවුන්ට බලාපොරොත්තු වෙන ඉසව්වට යන්න බැරි වෙනවා. ඒ යන්න බැරි වෙන හේතුව ඔවුන්ගේ ඒ දකින ඔවුන්ට කියන්න පුළුවන් අවස්ථාවේදී සමහර දේවල් නොකිය ඉන්නවා. කියන්නේ ගීතාත්මක බව මදි. සංගීතාත්මක බව මදි. උච්චාරණ රීතිය, නිවැරදි ස්වර, නිවැරදි අලංකාර ඒව ඔක්කොම තව ගොඩක් කරුණු තියෙනවා. මේ කරුණු හැම එකක්ම හරියට සමපාතව ගියොත් තමයි ඔහුට ඔය ඇයට ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඉදිරිපත් කිරීම එහෙම ඔක්කොම වැඩි වෙයි. අපි උදාහරණයක් ගමුකෝ. දැන් මහාචාර්ය සනත් අන්තසිරි ගීතයක් මේවා තියෙන අලංකාර අනවශ්‍ය අලංකාර ගායන්නේ නැතුව අවශ්‍ය අලංකාර අවශ්‍ය තැනට ගාය යුතුයි. සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටවෙන ඇඟුම් කැටි ගැසීගෙන එන සිතට වේදනා මේ පේලි ඇතුලේ මොනතරම් විස්තරය කරලා පෙන්නනවද මේ හඬ. එතකොට මේවා අපි හරියට ගැයුවොත් තමයි විනිශ්චය මණ්ඩලයේ ඔබව ආගේ යන්නේ. හැබැයි ඔබ ඊට වඩා අතිශයෝක්තියෙන් උනට වඩා ගැයුවොත් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ ඔබේ නොදන්නකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොහැකියාව වෙන්න පුළුවන්. දෙකෙන් එකක්. එතකොට අපි එහෙනම් ඒක හරියට හඳුනාගත යුතුයි. ඒ සඳහා මා ළඟට එන දරුදැරියෝ, ගායන ශිල්පීන් ආධුනිකය සඳහා මම ගුරුහරුකම් දීලා ඒ අයව මේ ලංකාවේ නෙමෙයි වෙන රටවලත් තරඟවලදී ප්‍රථම ස්ථානය දෙවන තුන ස්ථාන ලබාගෙන ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් මම සියලුම තරඟවල විනිශ්චය මණ්ඩල වල ඉඳලා තියෙනවා. ඉතින් ඒවැය තියෙන උපක්‍රම අපි අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා ඔබට ඒ පහසුකම මේ අපේ ගීත ගායනා කරන පිරිස අතරට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්.